ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරු මරණ මංචකෙන්දී අහනවා ස්වාමීනි ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කාන්තාවන් පිළිබඳව කෙසේද අපි පිළිපැදිය යුත්තේ? බුදුහාමුදුරු වචන දෙකයි කිව්වේ. මොකක්ද? අදස්සනානං ආනන්ද උන්දියා බලන්නවත් එපා කිව්වා. බලන්නවත් එපා කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා ඉතින් බලන්න වෙනවනේ. අනාලාපෝ ආනන්ද එහෙනම් කතා කරන්න එපා කිව්වා. කතා කරන්නත් වෙනවනේ. ඒ පාර බුදුහාමුදුරුවෝ කිව්වා අම්මා වගේ කාන්තාවක් දැක්කහම අම්මා කියන සිත උපදවා ගන්න. සහෝදරියක් වගේ ගැහණියක් දැක්කම සහෝදරිය කියන සිත උපදවා ගන්න. දරුවෙක් දියණියක් වගේ ගැහණියක් දැක්කහම මේ මගේ දුවෙක් කියන හිත උපදවා. එතනින් එහාට නම් ආනන්ද යන්න එපා. ගියොත් කඩුවක් අතින් අරගෙන බෙල්ලට තියාගෙන ඉන්න වදකෙක් හැතිරියක් කියලා හිතාගෙන කතා කරන්න කොයි වෙලේ බෙල්ල කපයිද දන්නේ නෑ. ඒ හාමුදුරන්ට පරාජිකාපත්ති වලින් එකක් නේ ඔය කාන්තාව. එතකොට මහානකම නැති වුණොත් හිස නැති මලකඳ වගේ කවන්දේ වගේ. වැඩක් නෑ. මහානකමත් නෑ උපසම්පදාවත් නෑ. කාන්තාව එච්චරට පලිබෝධයක් විදියට දකින්න කිව්වා. මං කියන්නද කාන්තාවන්ට බුදුහාමුදුරුවෝ දාපු නම? තරහ වෙන්න එපා ඈ. හෙට ඉඳන් ඔය hinamusu මූණින්ම පන්සල් එන්න ඕනේ. කාන්තාවන්ට බුදුහාමුදුරුවෝගේ මාරයාගේ තොණ්ඩුව කියලා. මේ ඔක්කොම මාරයාගේ තොණ්ඩු. හාමුදුරුවන්ට කිව්වා ඒ නිසා හරි පරිස්සමෙන් කොයි වෙලාවෙ තොණ්ඩුව බෙල්ලට දාලා හිර කරයිද දන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා හරි පරිස්සම.